ඉතින් මේ ජපානට ඇවිල්ලා මම කරන මගේ පළවෙනි බ්ලොග් එක දැන් වෙලාව 8:02යි. අද අපේ ගක්කෝ එකෙන් යන පළවෙනි ට්‍රිප් එක සයිතම වලට යනවා. ඉතින් මායි තමල්ලි කෙනෙක් ඉන්නවා මාත් එක්ක අපේ ඩෝම් එකේ. ඉතින් අපි දෙන්න දැන් 8:00 ඉස්කෝලේ ගාවට යන්න ඕනි. ඉතින් අපි ඉස්කෝලේ ගාවට හම්බෙමු. ඉතින් දැන් ඉස්කෝලේ ගාට ඇවිල්ලා ඉන්නේ. මාර රස්නේ වලට පේනවා ඇති. ළමයි ඔක්කොම වගේ ඉන්නවා. අපි බලමු. හරි ඔක්කොම වැඩ ටික වෙනවා. හරි ඉන්නේ මගේ යාළුවා. අපි බලමු ඉතින් ඇතුළට ගිහිල්ලාම. අතන බස් ටික තියෙනවා. ටික දවස් නැහැ. Wakarumajipa-san, Dinuka-san, Sushiru-san. はい、梅山さん、よろしくお願いします。 මොකනේ නම් දැන් අපි ඉස්කෝලේ ගාවට ටිකක් දෙන්න හදන්නේ. はい、出発します。 දැන් අපි කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. අතුලට ගිහිල්ලාම බලමු. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි ටිකක් රස්නේ. අපේ සුකුබ වලට වඩා සයිතම කෙනෙක් ටිකක් රස්නේ. මේක තමයි අපිට ඇතුළට යන්න දෙන ටිකට් එක. මේක නැති වුණොත් ඉතින් අපිට සල්ලි දීලා තමයි යන්න වෙන්නේ. පේන අනේ දර්ශයත් ඉන්නවා. ඔය ඉතින් සත්තු වත්තකනේ අපි ආවේ නේද? එන්න එන්න රසය නම් වැඩි වෙනවා. මේ ඉන්නේ මගේ යාළුවා ඕසන්. ඕසන් නත්සුයි නේ? හායි. とても暑い。とても暑いね。動物園で何をしたいですか？休みたい。本当？休みたい、眠たい。とても
ඉතින් ඕසන්ට හිතිලා තියෙන දේවල් මේකේ කරන්නේ. දැන් පොඩ්ඩක් මෙතනින් ඇතුළට යන්න හදන්නේ. එතන එක තැනකට ඇවිල්ලා කට්ටිය දැන් පොඩ්ඩක් අහුව නිසා පොඩ්ඩක් විවේකව ඉන්න තමයි හදන්නේ. තේනවනේ. දැන් අපේ සෙට් එක ඇවිල්ලා තියෙන්නේ. අපිට රස්නේ වගේ තමයි. ඉතින් යාලට රස්නේ බලන්න නේ. යාලත් ඉන්නවා ඉතින්. බාන්න නේද මේ වගේ තැන් වලට ඇවිල්ලත් පාඩම් කරනවා බලන්න මේ ළමයින්ට තියෙන මේ බාන්න කොච්චර දේවල් කරනවද කියලා පාඩම් ගන්න. මෙතන එකක් තියෙනවා. ස්නැක්. අද පොඩ්ඩක් සෙනග අඩුයි. ඒ වුණාට ඉතින් පාඩුවේ බලලා යන්න පුළුවන්. ප්‍රශ්නේ තමයි ඉතින් තියෙන එකම අවුල මේ. අපි තව තැනකට ගිහිල්ලා බලමු. බලන්නකෝ මෙයාගේ වැඩ. අන්න තව එක්කෙනෙක් ඇවිල්ලා. දැන් පොඩ්ඩක් අපි 4 දෙනා එක්ක යන්න හැදුවේ රෝලර් කෝස්ටර් එක. ටිකක් දුරට යන්න ඕනේ. එන්නන්න අපේ කට්ටිය නාන්න හරි යනවා. හරි යනවා අපේ සෙට් එක. ගිහිල්ලා බලමු.
අර ටිකක් ඈතට යන්න ඕනේ ඇවිදගෙන. හරි. අපි බලමු ගිහිල්ලා. දැන් අපි අර කැරකිනීව යන්න හිම ඇවිල්ලා තියෙන්නේ. ඉහළ බලමු කට්ටියත් එක්ක. මෙන්න ඉතින් මේකක ගිහිල්ලා බලමු නේද? එක්කෙනාට එක ගානේ තියෙනවා. එක්කෙනාට එක ගානේ යන්න ඕනේද? දැන් තව සෙල්ලමක් දාන්න යන්න හදන්නේ කට්ටියම. අපිට බඩු ඇරයි යන්න බෑ. ඉතින් මේ ටික තියලා තමයි යන්න වෙන්නේ. අම්මෝ ඒක ගියා ඔළුව කැරගෙන්න වගේ නිකන් වතුරත් ගන්නවා. අපි ඉතින් තව තැනකට ගිහලා බලමු. රොස්මාස් බයි. හොඳයි ඉතින් මේ එක්ස්පීරියන්ස් එකක් නේ. අපි තව තැනකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. එතන මේ අර මොකක් හරි එකක් තියෙනවා. අපි කට්ටියක් ඉන්නවා. ඒකට ගිහිල්ලා බලමු. අපි උල්මං ගුහාවට නැතුළු වුණා. බලමු ඉතින් මොකද්ද මේකේ තියෙන්නේ කියලා. උල්මං ගුහාව ඇතුලේ වීඩියෝ කරන්න නම් දුන්නේ නැහැ. ගිහිල්ලා ආවා. ගිහිල්ලා ආවට ඉතින් කිසි බය වෙන්න දෙයක් නැහැ ඒකේ. පොඩ්ඩක් දන්වැලක් තුන් පාරක් විතර හෙල්ලුණා එච්චර. こちら一番楽しいです。一番全部の一番本当こっちここでおお今行くね。早くすごいですか。これピリやえこんだいමේ ඉන්නේ අපේ යාළුවෝ තමයි මේ ඉන්නේ Jito-san. Hai. Nilpit-san. Pahalo-san. Iko. नहीं जाओ नहीं जाओ मर जाएगा सच में यार सच में फट के हाथ में आ जाएगा। अच्छा दिल निकल जाएगा मजा तो आएगा पर मजा तो मजा बहुत आएगा। Okay. Let's have a try.
එයාලා කියනවා මේක සජෙස්ට් කරන්නේ නැල්ලු. මැරිලා මේ යයිලු. හදවත කැඩිලා යයිලු. ඉතින් අපි ගිහිල්ලා බලමුනේ කොහොමද කියලා. අපේ උදාන සනුත් යනවා ඉස්සරහින්. අපි බලමු. අපේ උදාන සංගීත Facebook page එකක් තියෙනවා, YouTube page එකක් තියෙනවා. Neon Diaries with Yash. හැමෝම ගිහිල්ලා follow කරලා එක දෙන්න. ඒක නම් පිස්සුවක් ඈ. පිස්සුම හැදුනා. ඔයාගේ අදහස කියන්නකෝ. ඔයාගේ අදහස කියන්නකෝ. අදහසක් නැද්ද? අපි අහලා බලමු. මට නම් සුපිරි බං මාරම එක්සයිට් වුණා. සුපිරි ඈ. මං හිතුවා අරක කැඩේ කියලා හලෝ. එහෙම පොඩ්ඩක් හිතනවා නේද? එක පාටම මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට යනකොට මට හිතුණා ඒක කරලා අපි උඩ විනිත් කට්ටිය පේනවා නේද? අපි වීඩියෝ එකක් ගත්තා. මල්ලිගේ ෆෝන් එකෙන් ගත්තා. අපි බලමු දාලා. අල්ලගෙන ඉන්නේ. පේනවා නේද? එන්න මේකේ මාර රවුමක් ගිහිල්ලා අන්න තව කට්ටියක් හොඳටම එක්සයිට් වෙන්න යන්නේ. අන්න පේනවා නේද අපේ කට්ටියගේ සුපිරි කියලා වැඩක් නැහැ. දැන් තමයි අවුවේ ඉඳලා පොඩි හෙවණකට ආවේ. බාන්නේ එහා පැත්තේ හංස බෝට්ටු තියෙනවා. බෝට්ටුව පදින්නවත් යනවද? Kawai ne. දැන් මේ කල්පනා කරේ මොකද කරන්න කියලා. අද මේ පෙලක් මේ යන්න තියෙන තැන් වහලා තියෙන්නේ. දැනට හැබැයි යන්න තියෙන ඔක්කොටම වගේ ගියා. පෙලත් තැන් රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ. අපි බලමු තා කොහේ හරි ඉතුරු වෙලා තියෙනවද කියලා. මෙලි ග්‍රවුන්ඩ් එකේ යන්න තියෙනවා. බලමු.
මරු ඉතින් තව යන්න තියෙන තැන් ටිකක් බලමු මොන හරි පොඩ අවුව හින්දානේ අනිවාර්යෙන් දිනුකසන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මොනා කරන්න හොඳ කන්ටෙන්ට් බලන්න ඕන අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් සකරපරයිස් කරන්න හොඳ ෆන් එකක් ගන්න ඕන නම් දිනුක කෑවනේ ඉවරයි වීඩියෝ මේ channel එක මගේ හායි පෙරා හායි පෙරා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සමීර සන් රෝලර් කෝස්ටර් එකේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ගැන කියන්නකෝ ඉතින් මොනවා හරි එක්ස්පීරියන්ස් නෙමෙයි යන්නේ පපුව මාරු බ්‍රයන් සන්ගේ කොහමද මටත් වෙනසක් නෑ වැඩි හිටි කට්ටියට එහෙමයිනේ අපි එතකොට කවුද අපේ කාංචන සන් මොකෝ උනේ දයිජෝබුනේ මොයිකයි අසන්ත සන් කියන්නකෝ ඔයාගේ පොඩ්ඩක් ඉව සන් කවි දෙස්නේ පළවෙනි පාර මං හිතුවේ උඩින් යයි කියලා. අපේ කට්ටිය ඒ වුණත් ආය යනවා. ආය යනවා.先生今日はどうでしたか？はい楽しいですね楽しいです。ニコさん楽しかったですか？楽しかったです。とても楽しかった。暑いですけど楽しいですねはいめっちゃ暑いですけどありがとうございます。はいさよならහැබැයි ගයිස් මේක හිතවල කරන්න රස නැහැ. මම තාන්නේ නේද කියන්නේ. මගේ නම් ගෙවුම් ගන්න සාදා. තාන්නේ කාප් නේද? ඔන්න ගයිස් දැන් එන්න කියලා මැසේජ් එක දාලා දුන්නා ගෲප් එකේ දැන් 3:05යි 3 මාර්තර වෙනකොට පිටත් වෙනවා කියලා කිව්වා. ඉතින් දැන් අපි කාර්යත් ඉවරයි. ළඟට බස් එකේදී හම්බෙමු. අයි කුරාසි. පේනවනේ කලුත් වෙලා ඒ තරම් අවුවේ රස්නේ දැන් කට්ටිය යන්න හදන්නේ රස් වලට හායි මිත්තරි උදසියෝ බස් පාක් එකට නම් ආවා. අර තුන්වෙනි බස් එක තමයි අපේ බස් එක. මං හිතන්නේ දැන් නම් ඉස්කෝලේ ගාවට තව විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ. また明日また明日ね私来ませんごめんなさい ඔන්න ඉතින් එහෙනම් අපි ඉස්කෝලේ ගාවට ආවා. අයියෝ.
ඔළුවදින හෝමේ බෙල්ල නවාගෙන ඉන්න උසම Sensei sayonara. Arigatou gozaimasu sayonara. ඔන්න ඉතින් ඉස්කෝලේ ගාවට ආවා. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ.